ආයුබෝවන් මගේ යාළුවෝ සියලු දෙනාටම අදත් අපි විශේෂ ප්ලේසස් එකක් ගැන කතා කරන්න තමයි මේ way to go ශ්‍රී ලංකා YouTube channel එකෙන් අදත් අපි ආවේ. අද අපි තර්ස්ටන් කොලෙජ් එක පිළිබඳව ඔයාට යන්න පුළුවන් හරි පාර දැනගන්න තමයි අද කතා කරන්නේ මම. තර්ස්ටන් කොලෙජ් එක කුරුඳුවත්ත වසමට තමයි ගොඩක් අයිති. කොළඹ 7 ප්‍රධාන පොලේ ඉස්කෝලයක්. හැබැයි මේකට යන හරි පාර හරි මාර්ගය ගොඩක් දෙනෙක් හරියාකාරව දන්නේ නැහැ. අපි බලමු මේ පාරට යන හරි පාර කොහොමද කියලා. තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. මොකද අපි අලුතෙන්ම වීඩියෝ එකක් දැම්මම එතකොට notification එකක් විදිහට bell icon එක click කරලා තිබ්බොත් උන්ට බලන්න පුළුවන්. හරි. වැඩි කතාවක් නැහැ අපි යමු වීඩියෝ එකට. මම මේ වීඩියෝ ගත කරලා තින්නේ තුම්මුල්ල පැත්තේ ඉඳන් එනකොට එක වන්නේ පාරක් තර්ස්ටන් පාර. මේ පාරේ ওই ගමන් ගන්නකොට වටපිටාව තමයි ওই වීඩියෝ එකකින් පෙන්වන්නේ. අපි තුම්මුල්ලෙන් ඉඳන් සාමාන්‍යයෙන් තර්ස්ටන් කොලෙජ් එකට මීටර් 500ක් වගේ ඇති. ওই මීටර් 500 ඔය දකුණු පැත්තට පේන්නේ ග්‍රවුන්ඩ් එක. ග්‍රවුන්ඩ් එකට පස්සේ මේ පීටේ තියෙනවා. පීටේ තව මීටර් 200ක් විතර යනකොට ඔයාලට පේනවා. බලමු අපි ඉස්සරහට යන ගමන් ඔය මම වීඩියෝ එකක් අරන් තියෙන සාමාන්‍යව අර දාලා අයිඩියා එකක් ගන්න තර්ස්ටන් කොලෙජ් එකට යන්නේ කොහොමද කියලා. හරි දැන් ඔයාලට ඔය දකුණු පැත්තෙන් පේන්නේ පීටය. පීටේ ඔය පාස් කරගෙන අපි ඔය යනවා ඉදිරියට. තව ටිකක් දුර යනකොට අර දකුණු පැත්තෙන් පේන තර්ස්ටන් කොලෙජ් එක. මේ පාරෙන් අපි ඉස්සරහෙන් ආවොත් එන්න බෑ කොහොම ආවත් මේ අපි තුම්මුල පැත්තෙන් තමයි ගමන් කරන්න ඕන. නැත්නම් ඩුප්ලිකේෂන් එකෙන් ඇවිල්ලා පස්වෙනි පටුමගෙන් ඇල්ෆර්ඩ් ප්ලේස් වලින් නැත්නම් ක්වීන්ස් රෝඩ් එකෙන් ඒ පාරවල් තුනෙන් ඇවිල්ලත් මේ පාරට එන්න පුළුවන්. ඔය දැන් අපි විද්‍යාපීඨය පාස් කරලා යනවා. හරි දැන් ওই කිට්ටුවම වෙන්නේ තර්ස්ටන් කොලෙජ් එක ආසන්නය. හරි ඔය ගමන් කරනවා. තව ඉස්සරහට යන ගමන් ඉන්නේ තා පොඩි දුරයි තියෙන්නේ මීටර් 100ක් වගේ. අපි බලමු මේ තර්ස්ටන් කොලෙජ් එක කොහොමද අඳුරගන්නේ කියලා. තර්ස්ටන් කොලෙජ් එක ඉස්සරහම ওই පදික මාරුවක් ඔබට පේන්නේ නැති පේන්න තියෙනවා දක්න ලැබෙනවා. හරි ඔය ඔයාලට ඔය පේන්නේ දකුණු පැත්තේ තර්ස්ටන් කොලෙජ් එකේ ප්‍රධාන දොරටුව. මේ පදික මාරුවත් එක්ක ඔයාලට පැහැදිලි ඇති. හරි මම දැන් ඔයාලට පෙන්වන්නම් ඔය ඉස්සරහ ඉදිරියෙන් බැලුවොත් ඔය ප්‍රශ්නේ එහා පැත්තේ තියෙන රොයල් කොලෙජ් එක. රොයල් කොලෙජ් JOC වටරවම තමයි ඔයාලට ඉස්සරහින් පේන්න තියෙන්නේ. තර්ස්ටන් කොලෙජ් එකේ බෝඩ් එක ඔයාලට දැන් පැහැදිලිව පේනව නේද? හරි ඔය පේන තර්ස්ටන් කොලෙජ් එකේ මේන් ගේට් එක. ඔය තියෙන පාරේ ඉදිරිය ඔය ඉස්සරහට ගියොත් තියෙන JOC හන්දිය. JOC හන්දිය තමයි මේ ඉතින් තර්ස්ටන් කොලෙජ් එකට යනවා නම් අනිවාර්යෙන් තුම්මුල පැත්තෙන් තමයි එන්න ඕන. නැත්නම් යන්න බෑ. මේක වන්නේ පාරක් හින්දා. හරි මට කියන්න ඕනේ ඔයාලට තර්ස්ටන් කොලෙජ් එකට යන මාර්ගයේ පොඩි හැඳින්වීමක් විතරයි. ඔයාලා ගමන් කරනකොට ඔයාලගේ පහසුවට මගේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඔයාලට සුබ දවසක්. අපි නැවත වෙන වීඩියෝ එකකින් හම්බෙමු. ස්තුතියි.